සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම Big Bro YouTube channel එකට. අද Big Bro YouTube channel එකේ පළවෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද job interview එකකට හරියටම face කරන්නේ. කොහොමද අපි job interview එකක් හරියටම ගොඩ දාගන්නේ කියලා. ඉතින් intro එකෙන් පස්සේ අපි කතා කරමු කොහොමද job interview එකට සුපිරියටම face කරන ක්‍රමය. අපේ අද ප්‍රධාන මාතෘකාව වෙන්නේ කොහොමද ජොබ් ඉන්ටර්විව් එකක් හරියටම ගොඩ දාගන්නේ කියලා. ජොබ් ඉන්ටර්විව් එකක් හරියටම ගොඩ දාගන්න නම් අනිවාර්යෙන් මේ මං කියන ටිප්ස් පහ ඔයා අනුගමනය කරනවා නම් ඔයාට මේ ජොබ් එක අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා මට 1000% ෂුවර්. ඉතින් පළවෙනි ටිප් එක විදියට ගන්න පුළුවන් appearance කියන එක. අපි ඕනම ඉන්ටර්විව් එකකට පළවෙනියට ෆේස් කරන්න ගියාට පස්සේ ඉන්ටර්විව් බෝඩ් එක අපිව ජජ් කරන පළවෙනි සාධකය තමයි අපේ appearance එක. අපේ appearance එක හරියට නැත්නම් අපි එතනින්ම rejected වෙනවා. මොකද appearance එක තමයි ඉන්ටර්විව් එකයි අපේ අතර first impression එක ඇති කරන්නේ. ඔයාලා අහලා තියෙන නේද කතාවක් first impression is the last impression කියලා. අපි candidate කෙනෙක් විදියට ඉන්ටර්විව් එකට face කරන්න කලින් call එක නම් අනිවාර්යෙන් රැවුල කොණ්ඩේ ගන්නට කපා ගන්න ඕන. ඒ වගේම ඔයාලට use කරන්න පුළුවන් නම් mouth wash එකක්. ඒකත් මාරම වටිනවා අපේ mouth smelling එක ගානට තියාගන්න. ඔයාලට හොඳ mouth wash එකක් daily use කරන්න පුළුවන් නම් ඒක මාරම වටිනවා අපේ hygiene එක හොඳින් පවත්වාගෙන යන්න. ඉතින් ඔයාලා ඉන්ටර්විව් එකට face කරන්න කලින් මම මේ appearance එක ගැන කියපු කරුණු ටික හොඳින් ඔළුවේ තියාගෙන යන්න. මොකද කිසිම කම්පැනි එකක් කැමති නැහැ එයාලගේ කම්පැනි එකේ නසරාම දෙයක් වැඩ කරනවට. මේ ටිප් ටික ඔයාලට ගොඩ දාගන්න පුළුවන් නම් දැනටමත් ඔයා 125ක් ඔය ඉන්ටර්විව් එකෙන් පාස්. මගේ දෙවෙනි ටිප් එක වෙන්නේ ඇටාය එක. ඇටාය කියන්නේ අපි ඉන්ටර්විව් එක දවසට අඳින පළදින විදිය. ඔයා මොන ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ගියත් අනිවාර්යෙන් ෆෝමල් ඩ්‍රෙස් කෝඩ් එකකින් යන්න ඕන. ඒ වගේම ඔයා ෆෝමල් ඩ්‍රෙස් කෝඩ් එකක් ඇඳලා වැඩක් නැහැ. පිළිවෙලට ඇඳගෙන ගියේ නැත්තම් අනිවාර්යෙන් ඔයා අඳින ෂර්ට් එකේ කලසම හොඳට අයන් කරලා ෂූස් දෙක හොඳට පොලිෂ් කරලා හොඳ බොඩි ස්ප්‍රේ එකක් යූස් කරලා කාඩුනත් ඔයාව දැක්ක ගමන් පට්ට ප්‍රොෆෙෂනල් පට්ට ඩීසන්ට් ලුකින් පොරක්නේ කියවෙන විදියට ඉන්ටර්විව් වේටිං ලොබි එකට යන්න ඕන. තව දෙයක්. ඔයා මොන ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ගියත් අනිවාර්යෙන් ටයි එකක් යූස් කරන්න. ගොඩක් දුරට පුළුවන් නම් වයිට් ෂර්ට් එකකට බ්ලූ ටයි එකක් වගේ නම් ඒක next level. ඊළඟ ටිප් එක විදියට මම අරගෙන ඉවිල්ලා තියෙන්නේ preparation කියන ටිප් එක. මේක තමයි මේ ටිප් පහෙම තියෙන හොඳම වගේම වටිනාම ටිප් එක. කතාවක් තියෙනවා යුද්ධයකට යන්න කලින් පුහුණුව අවශ්‍යයි කියලා. අන්න ඒ කතාව මෙතනට 1000% වැදගත් වෙනවා. අපිට පුහුණුවක් නැතුව ගිහිල්ලා ඉන්ටර්විව් එකකට ෆේස් කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. මීට අවුරුදු 10කට විතර කලින් නම් ජොබ්ස් තිබුණාට ඒවට කැන්ඩිඩේට් ලොකු ප්‍රමාණයක් හිටියේ. ඒ කියන්නේ සප්ලයි එක අඩුයි ඩිමාන්ඩ් එක වැඩි. හැබැයි දැන් වර්තමානයේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. සප්ලයි එක වැඩි වෙලා ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙනවා. ඒක නිසා ඕනෑම රික්‍රූටර් කෙනෙක් කැන්ඩිඩේට් කෙනෙක්ව හයර් කරන්න කලින් 100 වතාවක් විතර හිතනවා. මෙන්න මේ හේතුව නිසා අපි මොන ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ගියත් හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඒකට හොඳම විදිය තමයි mock interview sessions. මම personally mock interview sessions වලට use කරන්නේ ChatGPT. මොකද ChatGPT එකේ AI voice assistant features තියෙන නිසා ඒක මාරම පහසුයි අපිට mock interview session එකක් විදියට use කරන්න. ChatGPT අමතරව දැන් වර්තමානයේ තවත් එක જાතියේ websites apps තියෙනවා මේ වගේ mock interview sessions කරන්නම හදපු. මම නම් හැබැයි recommend කරනවා ඔයාලට ChatGPT use කරන එක. ඊළඟ වැදගත්ම දේ තමයි අපි ඉන්ටර්විව් එකට ෆේස් කරන්න යනකොට අරන් යන certificate folder එක. ගොඩක් දෙනා මේ certificate folder එකක් විදිහට use කරන්නේ clear bag එකක්. ඇත්තටම මේ clear bag එක use කරන එක නම් මම නම් recommend කරන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම අර ඉන්ටර්විව් එකට ගිහිල්ලා ෆේස් කරනකොට ඒක අපේ තියෙන ලොකුම weakness එකක් බවට එතනදී convert වෙනවා. මොකද ඉන්ටර්විව් පැනල් එක බලනවා අපේ පිළිවෙල. මම කලින් කතා කරා වගේ ඉන්ටර්විව් පැනල් එක අපි කරන හැම දෙයක් ගැනම හොඳට මොනිටර් කරන් ඉන්නේ. ඒක නිසා එයාලා අපේ පිළිවෙලත් මෙන්න මේ කියන ෆයිල් ෆෝල්ඩර් එකෙන් මොනිටර් කරන්න ජජ් කරන්න පුළුවන්. මෙන්න මේ කියන හේතුව නිසා මම ඔයාලා හැමෝටම recommend කරනවා අනිවාර්යෙන් certificate folder එක ඔයාලා ගාව තියාගන්න කියලා. ඒ කියන්නේ certificate දාන්නම හදපු
ෆයිල් කවර තියෙනවා අපිට ඕනම බුක් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒකක් වෙන්නේ රුපියල් 500ක් 600ක් වගේ මුදලක්. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ කියන සර්ටිෆිකේට් ෆයිල් කවර් එකක් ඔයාලා ගාව තියාගන්න ඉන්ටර්විව් එකට යන්න කලින්. අපි මේ සර්ටිෆිකේට් ෆයිල් කවර් එකක් ගත්තට පස්සේ මේ සර්ටිෆිකේට් ෆයිල් කවර් එකටත් අපේ සර්ටිෆිකේට් දාන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒකටත් අපි තනින් තන අපේ සර්ටිෆිකේට් දාලා තේරුමක් නැහැ. අන්නේ පිළිවෙලත් මම දැන් ඔයාලට මතක් කරන්නම්. මේ සර්ටිෆිකේට් ෆයිල් කවර් එක ගත්තට පස්සේ මේකේ පළවෙනිම පළවෙනිම ස්ලයිඩ් එකේ අපි දාන්න ඕනේ අපේ අප්ඩේටඩ් CV එක. CV එක දැම්මට පස්සේ අපි ඊළඟට දාන්න ඕන අපිට තියෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ටික. ඊට පස්සේ මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් වලින් පස්සේ අපි දාන්නේ අපේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් ටික. අන්න එතනින් පස්සේ අපිට දාන්න පුළුවන් අපිට තියෙන වෙනස් සුදුසුකම්. ඊට පස්සේ අපේ ඉස්කෝලෙන් හම්බෙච්ච අපිට සර්ටිෆිකේට්ස් අන්න ඒ වගේ දේවල් අපිට තියෙනවා නම් ඔන්න ඔය අර කිව්වපු පිළිවෙලට අපිට දාගෙන යන්න පුළුවන්. මම තව වීඩියෝ එකක් ඔයාලට ගේන්නම් මොනවද ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් මොනවද ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් මොනවද මේ දෙක අතර තියෙන වෙනස්කම් කියලා. දැන් අපි කතා කරන්න යන්නේ අපේ මාතෘකාවේ 4 වෙනි ටිප් එක. 4 වෙනි ටිප් එක විදිහටමයි තෝරගෙන තියෙන්නේ කොන්ෆිඩන්ස් කියන මාතෘකාව. අපිට හොඳ කොන්ෆිඩන්ස් එකක් නැතුව ජොබ් රෝල් එකක් කරන එක කරන්න බැරි වැඩක්. අපිව ඉන්ටර්විව් කරන රික්‍රූටර්ස්ලා අපෙන් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් තමයි කම්පැනි ඇතුළතදී ඔයාට මොකක් හරි වැඩ කරනකොට ප්‍රශ්නයක් ඇති වුණාම ඔයා ඒකට මුහුණ දෙන ආකාරය විස්තර කරන්න කියන එක. මෙන්න මේ ප්‍රශ්නය ඔයාගෙන් අහලා ඔයා දෙන ආන්සර් එක අනුව ඉන්ටර්විව් පැනල් එක ජජ් කරනවා ඔයාට තියෙන මොන වගේ කොන්ෆිඩන්ස් ලෙවල් එකක්ද කියලා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඉන්ටර්විව් එකදී අපෙන් අහපු වෙලාවට අපි කිසිසේත්ම බය වීමක් වෙන්න ඕනේ නැහැ. අපි යන්නේ වගේ ප්‍රශ්න වලට හොඳට කොන්ෆිඩන්ස් ආන්සර්ස් දීලා අපේ තියෙන කොන්ෆිඩන්ට් එක යාළුවට පෙන්වන්න ඕන. අපේ වීඩියෝ එකේ අවසාන ටිප් එක විදියට මම අරන් තියන්නේ ඇටිටියුඩ්ස් කියන මාතෘකාව. ඇටිටියුඩ්ස් කියන ටිප්ස් එක අපි ගත්තට පස්සේ ඒකේ තියෙන ප්‍රධානම දේ, ඒ කියන්නේ ඉන්ටර්විව් පැනල් එකක්, කම්පැනි එකක් අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි අපේ පන්චුවලිටි එක. ඒ කියන්නේ අපිට ඉන්ටර්විව් එකේ ටයිම් එකක් දුන්නම අපි යන්නේ ටයිම් එකට එතනට එනවද? නැත්නම් මේ වගේ සමහර කට්ටිය ඉන්නවා අපේ ඉන්ටර්විව් එක තියෙන 9ට හැබැයි එයාලා ඉන්ටර්විව් කරන තැනට එන්නේ 10ට. කම්පැනි එකක් වුණාම අනිවාර්යෙන් එයාලා පන්චුවලිටි එක බලනවා. ඒක නිසා ඔයාටත් ඉන්ටර්විව් ටයිම් එකක් දුන්නාට පස්සේ අන්නේ ටයිම් එකකට 15 minutes වත් කලින් ඔයා අනිවාර්යෙන් ඉන්ටර්විව් වේටිං ලොබි එකට ගිහිල්ලා ඉන්න එක වඩා හොඳයි. ඔයා ඉන්ටර්විව් වේටිං ලොබි එකට ගියාට පස්සේ ඔයා කරන තව වැරද්දක් තමයි එතන ඉන්න අනිත් අයත් එක්ක හැමතිස්සෙම කතාවට සූදානම් වෙන එක. ඒ කියන්නේ කම්පැනි ගැන කතා කරනවා, සැලරිස් ගැන කතා කරනවා. මෙන්න මේ වගේත් ලොකු වැරද්දක් ඔයාලා කරනවා. ඔයාලා කවමදාවත් ඉන්ටර්විව් වේටිං ලොබි එකට ගියාට පස්සේ මේ වගේ දේවල් ගැන කතා කරන්න යන්න එපා අනිත් අයත් එක්ක. මොකද කම්පැනි හැමතිස්සෙම අපි ගැන මොනිටර් කරන් ඉන්නේ. අපේ ඒ කියන්නේ අපි කම්පැනි ඇතුළට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳලා එයාලා හැම තැනකින්ම අපේ දිහා බලන් ඉන්නේ. මෙන්න මේ හේතුව නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයාලා ගියපු වැඩේ කරගෙන ආපහු එන එක තමයි ඇඟට ගුණ කියලා. Big Pro channel එකේ පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලත් මේ වීඩියෝ එකේ මොනවා හරි දෙයක් දැනගත්තා නම් මොනවා හරි දෙයක් ඔයාලගේ ජීවිතේට එකතු කරගත්තා නම් අනිවාර්යෙන් Big Pro YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Big Pro දාන වීඩියෝස් ඔයා ගාවට දාපු සැනින් එසනින් ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යෙන් ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරන්න. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. Cheers.